ඔගොල්ලෝ දන්නවද ඉඩමක කුලියට ඉන්න කෙනෙක් ඉඩමේ යන්නේ නැත්නම් කොහොමද ඒ පුද්ගලයා වයින් කරන්නේ කියලා? අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඉඩමක කෙනෙක් කුලියට ඉන්නවා. ඒක න අයින් වෙන්න කැමති නෑ. නමුත් අධිකරණය හරහා තමත් කෙටි කාලයක් තුල මේ පුද්ගලයා වයින් කරන්න පුළුවන්. කොහොමද අයින් කරන්නේ? පනතක් තියෙනවා බද්දට දී ඇති පරීක්ෂවල සන්තකයේ අපසු ලබා ගැනීමේ 2023 අංක 1 දරණ කියන පනත. මේ පනත තුලින් ඔයගලන්ට ඉතා ඉක්මනින් අධිකරණය හරහා කෙනෙක්ව ඉඩමෙන් අයින් කරන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්න බදු ගිවිසුමක් තියෙන්න ඕනේ. ඒ බදු ගිවිසුම ඉඩම් කච්චේරියේ රෙජිස්ටර් කරලා තියෙන්න ඕනේ. එහෙම අයින් කරන්න කාරණා දෙකක් තියෙනවා සම්පූර්ණ කරන්න. එකක් තමයි බදු කාල සීමාව ඉවර වෙලත් මේ පුද්ගලයා ඉඩමේ රැඳී ඉන්නවා නම් අංක 2 බදු ගිවිසුමේ මොකක් හරි කොන්දේසියක් කඩ කරලා තියෙනවා නම් කුලියට ඉන්න පුද්ගලයා මෙන්න මේ අවස්ථා දෙකෙන් එකක් සිදු වුණා නම් ඔයගලන්ට පුළුවන් මේ පනත පාවිච්චි කරලා කුලියට ඉන්න කෙනාව අධිකරණය හරහා ඉතාමත් කෙටි කාලයකින් ඉවත් කරන්න. ඒ විතරක් නෙමෙයි. සේවා කිරීම තියෙනවා නම් ඒවා හිඟ බදු වාරික ඒ වගේම බදු ගිවිසුම තුලින් මොන හරි අලාභ ඉල්ලලා තියෙනවා නම් අන්න ඒ අලාභත් අය කරගන්න පුළුවන් මේ පනත යටතේ. ඒ වගේම මේ සියලුම අය කිරීම වලට වාර්ෂික පොලියක්ද ඇතුළත් කරන්න පුළුවන්. මේ පනතෙන් ඔයගලන්ට පුළුවන් ඉතාමත් ඉක්මනින් අධිකරණය හරහා කුලියට ඉන්න කෙනෙක් යන්න නැත්නම් මම අර කිව්ව කාරණා සම්පූර්ණ වෙනවා නම් ඉවත් කරන්න. එහෙනම් මම ආයෙත් එන්නම් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකක් එක්ක.